හෙලෝ ගයිස්, ඉතින් කොහොමද? ඉතින් අද මම අරගෙන ආවා අයිස්ක්‍රීම් ලවර්ස්ලාට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා අයිස්ක්‍රීම් වර්ග කීපයක්. එන වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම්. ඉතින් අද මම ගෙනල්ලා තියෙනවා ලංකාවේ තියෙන ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ්ස් 4ක්. බ්‍රෑන්ඩ්ස් 4ක අයිස්ක්‍රීම් ගෙනල්ලා තියෙනවා. එලිෆන්ට් හවුස්, කොත්මලේ, එතකොට මැජික්, හයිලන්ඩ්. මේ ඔක්කොගෙම වැනිලා ෆ්ලේවර් එකකින් තමයි ගෙනත් තියෙන්නේ. එලිෆන්ට් හවුස් එකේ නම් ලීටර් එක ගෙනා මිලිලීටර් 500 හොයාගන්න බැරි වුණා. තිබ්බේ නැහැ මං ගියපු සුපර් මාකට් එකේ. ඉතින් එලිෆන්ට් හවුස් එකේ ලීටරයයි, කොත්මලේ එකේ මිලිලීටර් 500යි, මැජික් මිලිලීටර් 500, ඒත් එක්කම හයිලන්ඩ් මිලිලීටර් 500. ඉතින් ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් 4ක අයිස්ක්‍රීම් වැනිලා ෆ්ලේවර් එකකින් මම දැන් අවිල තියෙනවා. ඉතින් අපි බලමු වැනිලා ෆ්ලේවර් එකකින් හොඳම අයිස්ක්‍රීම් රසම අයිස්ක්‍රීම් තියෙන්නේ මොන බ්‍රෑන්ඩ් එකේද කියලා. ඉස්සරම අපි ගමු කවුරුත් දන්න එලිෆන්ට් හවුස්. හරි, ඔක්කොම කලින් අපි බලමු මේ ප්‍රයිසස් කොහොමද කියලා. එතකොට මේකේ මම මේ ඔක්කොම ගත්තේ මිලිලීටර් 500. එතකොට මේක ලීටර්. එතකොට මේකත් එක්ක කම්පෙයාර් කරන්න බෑ. මම ඉන්ටර්නෙට් එකෙන් ගාන බැලුවට පස්සේ මට මතක රුපියල් 300. මිලිලීටර් 500ක රුපියල් 300යි එලිෆන්ට් හවුස් එකේ. කොත්මලේ එකේ මිලිලීටර් 500 වුණා රුපියල් 320ක්. මැජික් එකේ වැනිලා එකේ මිලිලීටර් 500 වුණා රුපියල් 320ක්. හයිලන්ඩ් එකේ මිලිලීටර් 500 වුණා රුපියල් 380ක්. පේනවා ඇති. එතකොට ප්‍රයිස් එක අතින් ගත්තොත් එහෙම හයිලන්ඩ් එකේ ප්‍රයිස් රේන්ජ් එක වැඩි. එලිෆන්ට් හවුස් එකේ තමයි අඩුම ප්‍රයිස් රේන්ජ් එක කියන්නේ රුපියල් 300යි. මේ දෙකම 320යි. මේක රුපියල් 380යි. ඉතින් මේ ගණමුත් වැඩි. අපි බලමු ගණන් වැඩි කියන්නේ සුපිරියද දන්නේ නැහැ. මම දැනට අහලා තියෙන විදිහට නම් ගොඩක් අය කියනවා හයිලන්ඩ් එකේ කොත්මලේ එකේ අයිස්ක්‍රීම් වැනිලා එක වැනිලා අයිස්ක්‍රීම් එක හොඳම මාර රහයි. හොඳයි හයිලන්ඩ් එකේ ගොඩක් හොඳයි කියලා. ඉතින් අද මෙන්න chance එක තියෙනවා. සෙට් එකම තියෙනවා. අද බලමු කෝකද හොඳම කියලා. හරි. එහෙනම් අපි ඉස්සරෝම යමු. මේ පොඩ්ඩක් පැත්තකින් තියලා එලිෆන්ට් හවුස් එක ගමු. බලන්න ෂේප් එකේ ගන්න තියෙනවා. දිය වෙලත් නැහැ. එන්නම් ගමු. තාම ඉතින් කම්පෙයාර් කරන්න බෑ. මොකද තාම පළවෙනි එකනේ. වැනිලා රසකුයි කිරි රසකුයි අවුලක් නැහැ. පර්සනලි මම අයිස්ක්‍රීම් වලට මාර කැමතියි. කන්න ගත්තාම නවත්තන්න හිතෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් පැත්තකින් තියමු. එලිෆන්ට් හවුස් එක. ඊට පස්සේ ගමු කොත්මලේ. නම් පොඩ්ඩක් දිය වෙලා. මේක මේ එලිෆන්ට් හවුස් එකත් එක්ක ගත්තාම මේක නිකන් අයිස්ක්‍රීම් එක සුදු පාට වගේ පෙනුමක් තියෙන. ඔයාලා පේනවා ඇති මේ අර එලිෆන්ට් හවුස් එකේ පොඩ්ඩක් කහ පාට ගතියක් තියෙනවා. මේක සුදු පාට වගේ. අරමු රසයක. එලිෆන්ට් හවුස් එකත් එක්ක ගත්තාම මේ කියන්න දෙරක ඒක වෙනස්ම රසවල් දෙකක් වගේ මට නම් තේරෙන්නේ. මේක පොඩ්ඩක් කර වැනිලා රස ගතිය වැඩියෙන් එනවා වගේ ෆීල් එකක් තියෙනවා. මම හිතනවා එලිෆන්ට් හවුස් එකට දැනට මේ දෙකෙන් එලිෆන්ට් හවුස් එකට වඩා කොත්මලේ එක රසයි කියලා. අපි යමු ඊළඟට. අපි ගමු මැජික් එක ඊළඟට. මැජික්. ඕකේ. මේකෙත් අර මේ පාටින් ගත්තොත් එහෙම කොත්මලේකට වඩා සාමාන්‍ය පොඩි කහ ගතියක් වගේ කහ පාට හුරු ගතියක් තියෙනවා. ඒත් එක්කම එලිෆන්ට් හවුස් එකට වඩා සුදු පාට වගේ ගතියක් තියෙනවා. අපි try කරලා බලමු. මේක පොඩ්ඩක් අර මේ දෙකත් එක්කම කම්පෙයාර් කරලා ගත්තොත් එහෙනම් මේක නිකන් පොඩි අර වැඩිපුර පැණි රස ගතියක් වගේ. ඒක පොඩි සීන් එකක්. වැනිලා රසක් නම් ලොකුවට එන්නේ නැහැ. මේ දෙකත් එක්ක බලනකොට කිරි රස නම් ටිකක් වැඩිපුර එනවා වගේ. ඒත් එක්කම මේ පැණි රස ගතිය ටිකක් අනිත් ඒවාට වඩා වැඩි වගේ. එහෙම පොඩි සීන් එකක් තමයි තියෙන්නේ මේක. අපි යන් ඊළඟට අන්තිම එක.
පොඩ්ඩක් පැත්තකින් තියලා අයිලන්ඩ් එක. මේක කල එකත් සාමාන්‍යෙන් අර මේ මැජික් එකේ වගේම තමා නම් පොඩ්ඩක් දිය වෙලා තියෙන්නේ බලමු කාලා මට තේරෙන්නේ කොහොමද මේක කියන්නේ කියලා ඇත්තටම මේ ලොකුම වෙනසක් නැහැ ඒ වුණාට දැන් මේ 4න් ගත්තොත් එහෙම මට හිතෙනවා දැන් මේ 4ම ගත්තොත් එහෙම දැන් මගේ එක්ස්පීරියන්ස් එක යනවා ඒ කියන්නේ මගේ අදහස කොත්මලේක තමයි ගොඩක් හොඳයි කියලා මට නම් සෙට් උනේ කොත්මලේක ඊළඟට හයිලන්ඩ් එක ඊළඟට අපි පොඩ්ඩක් ආයෙ try කරලා එලිෆන්ට් හවුස් එක මැජික් එක කොත්මලේක හයිලන්ඩ් එක දෙක ඊට පස්සේ මම හිතනවා මැජික් එක හොඳයි කියලා ඊට පස්සේ එලිෆන්ට් හවුස් එක ප්‍රොමෝෂන් එකක්වත් ස්පොන්සර්වත් කිසිම දෙයක් නෙවෙයි මෙතන මගේ අවංක අදහස මම කිව්වේ වැනිලා අයිස්ක්‍රීම් වලින් මට දැනෙන විදිහට දැනට මොකද ඉස්සර නම් හයිලන්ඩ් එක ගොඩක් හොඳයි ගොඩක් හොඳ අයිස්ක්‍රීම් එකක් හයිලන්ඩ් එක දැන් මට හිතෙන විදිහට දැන් හයිලන්ඩ් එකේ ක්වොලිටි එක පොඩ්ඩක් අඩු වෙලා වගේ ඒත් එක්කම කොත්මලේක මට හිතෙනවා ගොඩක් හොඳයි කියලා يعني මේ හතරත් එක්ක කම්පෙයාර් කරනකොට කොත්මලේ ගොඩක් හොඳයි කියලා හිතනවා ඊට පස්සේ හයිලන්ඩ් ඊට පස්සේ මැජික් එක ඊට පස්සේ එලිෆන්ට් හවුස් එක මම කියන්නේ මෙතන එක අයිස්ක්‍රීම් එකක් හොඳ නැහැ කියලා. ඔක්කොම හොඳයි. ඇත්තටම මහා රසයි. මෙතනින් මේ 4න් කම්පෙයාර් කරලා ගත්තොත් එහෙම ඒ පිළිවෙලට කොත්මලේ, හයිලන්ඩ්, මැජික් and එලිෆන්ට් හවුස්. මම රෑන්කින් කරොත් මම රෑන්කින් කරන්නේ මේ විදිහට. ඉතින් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා කැමතිම අයිස්ක්‍රීම් එක මේ 4න් කෝකද කියලා. එහෙනම් මම අදට ගිහින් ගෙන්නම්. අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා නම් ඔයාලගේ කමෙන්ට් එක පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒත් එක්කම තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. කණ එක නවත්ත ගන්න බැරුව වෙන්නේ. කෝකෙන් කන්නද කියලා හිතා ගන්න බෑ.